රංගදාරී කලායතනයේ ශිෂ්‍යයෙක් වීම ගැන මට ඇත්තටම ගොඩක් සතුටුයි. අපේ ටීචර් අපිට නර්තන විෂයට අදාළ කරුණු විතරක් නෙමෙයි ජීවිතයට අදාළ කරුණු ගොඩාක් දේවල් අපිට කියලා දීලා තියෙනවා. ඉතින් නර්තනය කරන කෙනෙක්ට කලෙලි බහිනා කියන එක ඉතින් ලොකු හීනයක්. ඉතින් මටත් තියෙන ලොකුම හීනයක්. ඉතින් මට ඒක මේ කලායතනයේ විසින් සාර්ථක විදිහට මේ හැබෑ කරගන්න හම්බෙලා තියෙනවා. ක්ලාස් එක අපි පටන් අරගෙන මේ වෙනකොට අවුරුදු 2ක් විතර වෙනවා. ඉතින් මේ වසර 2 පුරාවට මේ දරුවෝ මාත් එක්ක පුහුණු වීම කරලා දීර්ඝ කැපකිරීමක් කරලා මේ පායින්පත් මංගල්‍ය සඳහා සූදානම් වෙමින් ඉන්නවා. සිරසඳ දීර උරෙහි උදාර සිහිම පැරගත් සිල්ලා උරුඳු කුමාර ලෙස ඇති විසාද විකුම් කුමාර වනතුල්ලා සකල ජීවලෝක සරක්ෂිතා උඩරට නර්තනී අනාගත පරපුර අපිසෙස් කන්වනුවස් කොල්ල කුමරියන් 8 දෙනෙකු ශීර්ෂාභරණ පැළඳවීමටයි මේ සූදානම. පුරවරේ අභිමානවත්ම නර්තන පාසල වන රංගධාරී කලායතනයේ පළමු ශීර්ෂාභරණ පැළඳවීමේ මෞලි මංගල්‍ය 2026 මේ මස 22 වන සිකුරාදා දින උදෑසන යාමේදී පහළයාගොඩ ශ්‍රී සුගත නන්දනාරාම පුරාණ විහාරස්ථාන පරිශ්‍රයට ඔබත් එන්න. සම්මුඛා දේවාති දේව කදිර නාම කුමාර වේල ත්‍රිලෝක සාසනාද. ඉතින් රංගදාරී දූදරුවන් වන අපේ දක්ෂතා බලන්න ඔයාලා හැමෝටම එදාට එන්න කියලා ගොඩාක් ආදරෙන් හා ගෞරවයෙන් මතක් කරනවා.